Shrimp production is vital for coastal communities in Sri Lanka, especially in the northwestern province. But the industry faces serious challenges from frequent disease outbreaks. Some disease threats are hard to see until it is too late. මගේ කලින් වගා කන්නේ සාර්ථක අස්වැන්නක් ලබා ගන්න බැරි වුණා. FPF හැචරි එකකින් ගත්තු පෝස්ට්ලාවේ අපි කරේ බැගින් වූ පොකුණු 3කට ස්ටොක් කරා. මුලදී මුකුත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ වුණාට දවස් 45 වෙද්දී අපි බලාපොරොත්තු වුණු වර්ධනයක් සත්තුන්ගේ තිබුණු නැහැ. නියමිත ප්‍රමාණ වලින් කෑම ලබා දුන්නත් දවස් 45 වෙද්දී ග්‍රෑම් 4-5ක් තමා මේ සත්තුන්ගේ වර්ධනය තිබුණේ. අපේ කන්සල්ටන්ට් මහත්තයාත් කිව්වා FCR එක දෙකකට ආසන්න වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි අඳුනගත්තා මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ white feces පොකුණේ තියෙනවා අපිට දකින්න ලැබුණා. ඒ නිසා වර්ධනයේ අඩුවක් තියෙන නිසා මම එතන EHP කියලා සැක කරන්න ගත්තා. ඒ නිසා අපි අවදානමක් ගන්න බැරි නිසා හදිසි හාවස්ට් එකකට යන්න තීරණය කරා. අපි හාවස්ට් එකට යනකොට ඉස්සන්ගේ දේහ ප්‍රමාණවල විශාල වෙනස්කමක් තිබුණ නිසා අපි අපේක්ෂා කරපු මිලකට අපිට අලෙවි කරගන්න බැරි වුණා. දේශීය වෙළඳපොළට තමයි අපිට අලෙවි කරගන්නත් පුළුවන් වුණේ. EHP or Enterocytosome hepatopene is a tiny parasite you can't see with your eyes. It infects the hepatopancreas, the main organ of the digestive system of shrimp, which helps to digest food and absorb nutrients. Both white-leg shrimp and black tiger shrimp are susceptible to EHP infection. As the EHP parasites grow and multiply, they damage more and more cells in the shrimp's hepatopancreas. As a result, affected shrimp can no longer digest feed properly or absorb nutrients. Therefore, EHP-infected shrimp eat more feed but grow very slowly. That is why you will notice high FCR, uneven sizes in the same pond, and reduced harvest weight. EHP does not usually kill the shrimp, but it causes poor growth, which means big losses for the farmer. In the grow-out pond, shrimp eat feed pellets, but along with the feed or bottom sludge, they can accidentally swallow EHP spores. Shrimp may also get infected by eating weak or dead shrimp that are already infected with EHP, or by swallowing feces from infected shrimp. EHP can also spread through contaminated pond water and by sharing the same nets, buckets, or boots between multiple ponds without proper cleaning. ඔබගේ ඉස්සන් නිෂ්පාදන ඒකකවල ඉස්සන්ට EHP රෝගය ආසාදනය වෙලා තිබේද කියලා ඔබ දැනගන්නේ කෙසේද? මෙන්න මේ කරුණ ගැන තමයි ඔබ අවධානයෙන් සිටිය යුත්තේ. To confirm EHP, lab testing is needed. Polymerase chain reaction and histopathology are the standard methods. Early testing is important to prevent big losses. EHP can't be treated with medicines, but you can manage and reduce the risk through proper biosecurity and better management practices. ඔබගේ ඉස්සන් වගා නිෂ්පාදන ඒකකයේ ඉස්සන්හට EHP රෝගය වැළඳී ඇත්තැයි ඔබට සැකයක් ඇත්නම් ඒ සඳහා අවශ්‍ය ඉස්සන් නියදියක් රෝග නිర్ణය සඳහා විද්‍යාගාරයකට ලබා දෙන්න. මේ සඳහා අවශ්‍ය විද්‍යාගාර පහසුකම් නැග්ඩ ආයතනයේ බත්තුලෝය විද්‍යාගාරයේ මෙන්ම නාරා DAPH සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කැඩා ආයතනයනුත් ඔබට ලබාගත හැකියි. ඔබගේ ඉස්සන්හට EHP රෝගය ඇතැයි තහවුරු වුවහොත්
වහාම ක්‍රියාත්මක වී අස්වැන්න නෙලා ගැනීමට කටයුතු කරන්න. එසේ නැතහොත් ඉස්සන්ගේ තොග ඝනත්වය අඩු කරන්න. හැකි සෑම විටම නිවැරදි ජෛව ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න. ඊළඟ කන්නය සඳහා හොඳින් සූදානම් වන්න. අපේ ගිය කන්නේ මේ පොකුණු දෙකක EHP පොසිටිව් වුණා. ඒ නිසා මේ කන්නය EHP වලින් තොරව කරගන්න අපි සැලසුම් සකස් කරගත්තා. කටාව තැන්පත් කිරීමට පෙර අපි පොකුණු හොඳින් වියලා පිරිසුදු කිරීම කරා. ඉන් අනතුර අවශ්‍ය කරන ජෛව ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට කටයුතු කළා. ස්ටොකින් ඩෙන්සිටි එක 50-55 අතර වගේ තියාගත්තා. ඊට අමතරව ජලය හා සතුන්ගේ ආහාර මාර්ගවල ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන ප්‍රෝබයොටික් භාවිතා කළා. EHP තියෙද්දිත් අපිට හොඳ growth එකක් ගන්න පුළුවන් වුණා. දින 90ක් වගේ කාලයකදී ග්‍රෑම් 23කට එන්න පුළුවන් හැකියාව ලැබුණා. size variation එකත් ගොඩාක් දුරට අඩු වුණා. ඒ නිසා අපිට හොඳ මිලක් වෙළඳපොලෙන් ලබා ගන්න හැකියාව ලැබුණා. මේ නිසා EHP තිබුණා කියලා බොරුවට කලබල වෙන්න ඕනේ නැහැ. නිවැරදි ආකාරයට බයොසිකියුරිටි පවත්වාගෙන යාමෙනුත් ලෝ ඩෙන්සිටි එකක් තියාගන්න එකෙනුත් සහ ප්‍රෝබයොටික් නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීම තුළිනුත් අපිට අවශ්‍ය ඉලක්කයට EHP තිබුණත් ළඟා වෙන්න පුළුවන් කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. මම දැන් දන්නවා මේ රෝගය හඳුනා ගන්න. ඊට අමතරව මේ රෝගය තිබුණත් කොහොමද පාලනය කරගන්න කියලාත් දන්නවා. එතකොට ඇත්ත වශයෙන්ම මේ රෝගය සුව කිරීම අපහසුයි. මේ කල යුත්තේ වළක්වා ගැනීම හා පාලනය කිරීම පමණයි. EHP රෝගය ඔබේ නිෂ්පාදන ඒකකයේ ඉස්සන්ගේ වර්ධනය අඩු කරමින් ඔවුන් වෙනත් රෝග සඳහා යොමු කරමින් අස්වැන්නට බලපෑම් ඇති කරන නිහඬ සතුරෙක්. මෙම රෝගය වළක්වා ගැනීමේ හොඳම ක්‍රමය නම් නිවැරදි ජෛව ආරක්ෂණ ක්‍රම සහ යහපත් කළමනාකරණ පුරුදු අනුගමනය කිරීමයි. ඔබේ ගොවිපලේ ඉස්සන්ගේ වර්ධනය ගැන නිතරම සුපරීක්ෂාකාරී වන්න. වර්ධනයේ වෙනසක් හෝ ආහාර රටාවේ වෙනසක් ඇත්නම් EHP රෝගය ඇත්දැයි හැකි ඉක්මනින් නිර්ණය කරගන්න. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් අනුගමනය කරන්න.